පිරිමියෙක් මේ බණට ගහන්න මෙතන නැවැත්තුවොත් සංසාරේ කුල ස්ත්‍රියක් රැකපු පිනකටමයි මෙතන නවත්තන්නේ. යසෝදරා උත්තමාගේ ඥානභාවය වගේ එකක්. සංසාරයේ අනිවාර්යෙන් ස්ත්‍රියකට නම් පතිවෘතාව රැකපු පිනෙන්මයි මේ බණට ගහන්න මෙතන නවත්තන්නේ. යසෝදරා රහත් තෙරණිය යම් ගෙදරක වැඳුම් ලබනවාද ඒ ගෙදර තමයි ශ්‍රියාකාන්තාවයි. ඒ ගෙදර තමයි ශ්‍රියාකාන්තාවයි. මේ යසෝදරා උත්තමාවියට පානක් තියන්නත් පිනක් තියෙන්න ඕන. මලක් පුදන්නත් පිනක් තියෙන්න ඕන. කොල්ලනේ වැඳපල්ලා මේ උත්තමාවියට නිකන් ඔය කෙල්ලන්ට වැඳ ඉන්න වෙලාව ෆොටෝ එකක් තියාගෙන වැඳපල්ලා දවසට 100 වතාවක්. යසෝදරා උත්තමාවියගේ නිකලස් ජීවිතේ පවිත්‍ර ජීවිතේ මෙච්චර අනුභව සම්පන්න ජීවිතේ හැම ගෙදරකම වඳින්න ඕන කියන පණිවිඩේ සමාජයට කියන්නේ. හැම යම් ගෙදරක ස්ත්‍රියක් සිටිනවා නම් යසෝදරාවට වැඳිය යුතුයි. සසරක කර්ම ගෙවෙනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ඒ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ ඉක්මන් කරපු යසෝදරාවට බුදුරජාණන් වහන්සේ ගැන තියෙන බුදු සරණින් අපි වැඳිය යුතුයි. ගරු කළ යුතුයි. සියලු පිරිමින් යසෝදරාවට වැඳිය යුතුයි. පානක් තැබිය යුතුයි. පැන් ටිකක් තැබිය යුතුයි. යසෝදරාව ඉස්සරහ තියෙන පැන් ටිකක් පිරිත් පැන්. යම් කිසි මේ කුමාරියක් යම් කිසි තරුණ කෙල්ලෙක් විවාහ වෙනකල් බඹසර රැකලා මේ උත්තමාවිය ළඟ පහනක් තියලා පතන බැතුමන ඉටු වෙනවා. මේ උත්තමාවියගේ දැසට පේන්නේ බඹසර තියෙන කිල්ලෝ. මේ අඩවන් දෙනට නිත් විවර කරලා මේ උත්තමාවිය බලනකොට ඇයට පේන්නේ පතිවෘතාව කියන ස්ත්‍රිය. යම් කිසි කෙල්ලෙක් මේ උතුම් යසෝදරාවට වැඳ ඉන්න කෙල්ලෙකුට කොල්ලෙක් කරදරයක් කරන්න හැදුවොත් ඒ කොල්ලට එක ශාපයක් වෙනවා. ඇයි? පවිත්‍ර උත්තමාවියකගේ දියණියකටයි කරදර කරන්නේ.